හරි තැනට හරියටම වෙනස සොයා. වෙනස සොයා වැඩසටහනට ඔබ සාදරයෙන් පිළිගන්නවා. නිසකව පැමිණෙන කරදර පීඩාවන් දිවි මග අහුරයි හදවත පෙළා දුකින් ජයගමු මේ සෑම ජීවිත බාධාවන් මහිමය ගෙනෙමු දෙවිඳුට හදවතින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා නැවතත් මේ රාත්‍රී කාලයේදී අපට හමු වෙන්න හොඳ අවස්ථාවක් උන්වහන්සේ දී තිබෙනවා උන්වහන්සේගේ වචනය සමග. ඔබ දන්නවා මේ දිනවල අපි සාකච්ඡා කරමින් සිටින්නේ යේසුස් වහන්සේ මුහුද පිට පයින් ගමන් කරපු ඒ අවස්ථාව පිළිබඳවයි. අපි ඇත්තටම මේ වන විට දේශනා දෙකක් හමාර කොට තිබෙනවා. අද දවසේ සිටින්නේ තුන්වෙනි දේශනේ. පළවෙනි දේශනාව තුලත් දෙවන දේශනාව තුලත් අපි වැදගත් කාරණා දෙකක් වෙතට අවධානය යොමු කළා. පළවෙනි දේශනය තුල අපි දැක්කා යේසුස් වහන්සේ මුහුදෙන් මෙතර සිට ගෝලයන්ට බල කරනවා මුහුදෙන් එතර වෙන්න. මේක වාර්තා වෙනවා මතෙව් තුමාගේ සුභාරංචියෙත්, ඒ වගේම මාර්ක් තුමාගේ සුභාරංචියෙත්, ඒ වගේම යොහන් තුමාගේ සුභාරංචියෙත්. ලූක් තුමා ඒක වාර්තා කරන්නේ නැහැ ඇත්තටම. මතෙව් සුභාරංචියෙන් තමයි අපි කාරණා වැඩිපුර අවධානය යොමු කරන්නේ. එතකොට මතෙව් 14:22 සඳහන් කරනවා උන්වහන්සේ ගෝලයන්ට බල කරා කියලා මුහුදෙන් එතර වෙන්න. බල කරන්නට සිද්ධ වුණේ ගෝලයන්ගේ අකෙකුරුකම නිසා නෙවෙයි. නමුත් ඔවුන් දැනගෙන හිටියා මේක කුණාටු සහිත කාල ගුණයක් කියන එක. නමුත් ඔවුන් යේසුස් වහන්සේට කීකරුවීමක් හැටියට ඔවුන් ගමන් කළා. එහිදී ඔවුන් විශාල කුණාටුවකට මුහුණ දුන්නා. යේසුස් වහන්සේ මුහුද පිට පයින් ඇවිල්ලා ඔවුන් බේරා ගන්නවා. එතකොට අපි පළවෙනි දවසේ ඇත්තටම අපි ඉගෙන ගත්තා අපි උන්වහන්සේගේ වචනයට කීකරු වෙලා ගමන් කරනවා නම් මුහුද පිට පයින් එන්න කාටවත් බෑනේ. එවැනි අමාරුකමක් මැද්දේ වුණත් ඇවිල්ලා යේසුස් වහන්සේ අපව බේර ගන්න බවට. එතකොට ඇයි යේසුස් වහන්සේ උන්ට බල කරේ මේ ගමන යන්න? උන්වහන්සේ නපුරක් ඔවුන්ට දුන්නා නෙවෙයි, නපුරකට යොමු කළා නෙවෙයි. අපේ ජීවිතේ අභියෝග මැද්දේ අපි ගියොත් තමයි අපිට විශාල ජයග්‍රහණයක් අත්පත් කරගන්නට පුළුවන්. එතකොට උන්වහන්සේගේ කැමැත්ත අපි එවැනි ආශිර්වාද ලැබීමයි උන්වහන්සේගේ වචනයට කීකරු වෙලා. එතකොට අපි ගමන් කරනකොට උන්වහන්සේ අපිට ආශිර්වාද කරනවා. දෙවන දවසේ විශේෂයෙන්ම අපේ අවධානය යොමු කළා උන්වහන්සේ දැන් මුහුද පිට පයින් එන අවස්ථාවේදී ගෝලයේ උන්වහන්සේව දැකලා ඒ අවතාරයක් කියලා ඔවුන් බයින් මොර ගැස්සුවා. ඇත්ත වශයෙන්ම ඔවුන් කිසිවිටක බලාපොරොත්තුුනේ නැහැ මේ මහා කළුවරේ මුහුද මැද්දේ යේසුස් වහන්සේ මේ ඔවුන්ගේ යේසුස් වහන්සේ පයින් ඇවිදලා උන්ව බේරගන්නේ කියලා එතනට ඇවිල්ලා බය වෙනවා. නමුත් යේසුස් වහන්සේ මුහුද පිට ඇවිල්ලා ඔරුවට ඇවිත් ඔවුන්ව බේරගන්නව වෙනුවට ඔරුවට යම් ඈතක් දුර සිට උන්වහන්සේ ඔවුන්ට කිව්වා ධෛර්යවත් වෙන්න. අපි ගිය සතියේ අපේ අවධානය අපි ගොඩක් යොමු කළා උන්වහන්සේ බය වෙන්න එපා කියලා කියන්න ප්‍රථමයෙන් කිව්වා ධෛර්යමත් වෙන්න. මොකද්ද මේකේ තේරුම? අපේ ජීවිතේ මානසික ශක්තිය ඊටාම වැදගත්. මානසික ශක්තිය අපිට හොඳට තිබුණාම ඕනෑම දෙයක් වෙතට හොඳට අපට අවධානය යොමු කරන්න පුළුවන්. සමහර විට අපි බයිබලයේ දන්නවා නමුත් අපි කලබල වෙන නිසා දන්න බයිබලයේ වචනේ ක්‍රියාවට දාන්නත් අපිට බැරි වෙනවා. අපි වැරදි තීරණ ගන්නවා, කලබල වෙලා අපි එකිනෙකාට බනිනවා, අපි වෙනත් ප්‍රශ්න ඇති කර ගන්නවා, දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා. ඒ නිසා අපි ගිය සතියේ බැලුවා මේ අපි ඉංග්‍රීසියෙන් කියනනේ normal වෙනවයි කියලා. මේ සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවයි කියලා. සාමාන්‍ය තත්ත්වයටපත් වීම ඊටාම වැදගත් දෙයක්. වැඩක් හරියට කරන පිණිස. එතකොට හොඳ මානසික තත්ත්වයක් තිබෙනවා, හොඳ අවබෝධයක් තිබෙනවා. අපේ පැවැත්ම එතකොට හොඳයි. ඒ නිසා යේසුස් වහන්සේට ඕනනම් ඇවිල්ලා ඉක්මනින් බේර ගන්න තිබ්බා. ඊට ප්‍රථමයෙන් උන්වහන්සේ බලාපොරොත්තු වුණා අපේ ප්‍රශ්නය මැද්දෙම අපි සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා දෙවියන් වහන්සේව විශ්වාස කිරීම වැදගත් කියන එක. ඒ නිසා අපි උදාහරණ බැලුවා. රතමුදෙන් එතර වෙලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න හැමෝටම පුළුවන්.
ඒ කියන්නේ ප්‍රශ්නෙන් මිදිලා ඉවරනට පස්සේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න කෑ ගන්න හැමෝටම පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා ප්‍රශ්නෙට ප්‍රථමත් ප්‍රශ්නේ මැද්දේදීත් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරලා යහපත් ලෙස සාමාන්‍ය පරිදි ධෛර්යමත්ව සිටීම උන්වහන්සේ අපේක්ෂා කරනවා ප්‍රශ්නේ නිම වෙන්න ප්‍රථමයෙන්. ප්‍රශ්නේ නිම වුණාට පස්සේ අපි කොහොමද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවනේ? හිතන්න ඒකයි යේසුස් වහන්සේ කිව්වේ ඔවුන්ව බේර ගන්න බෝට්ටුවට එන්නේ නැතුව ධෛර්යමත් වෙන්න. සුළු මොහොතයි නේ තප්පර කීපයක් යන්නේ ආවිලා බේර ගන්න තිබ්බා. ඒ ටික එන්නේ නැතුව යේසුස් වහන්සේ කියනවා ධෛර්යමත් වෙන්න. ඒ නිසා ඔබේ ප්‍රශ්නේ මැද්දට ඉක්මනින් ආවිලා ඔබව බේර ගන්න උන්වහන්සේට පුළුවන්. උන්වහන්සේ ඒක කරනවා. ඊට ප්‍රථමයෙන් ධෛර්යමත් වෙන්න. යක්ෂයාට කිසිදු ඉඩක් නොදී බයිබලයේ දෙවියන් වහන්සේ කරපු දේවල් කල්පනා කරලා ඔබේම ජීවිතේ දෙවියන් වහන්සේ කරපු දේවල් කල්පනා කරලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරලා යහපත් මානසික මට්ටමකට පැමිණෙන්න. ඒක තමයි අපි ගිය සතියේ බැලුවේ. අපි ඉක්මනින් පැමිණෙන අද දේශනාවට. අද දවසේදී අපි අවධානය යොමු කරනවා යේසුස් වහන්සේ ඇත්තටම මුහුද පිට පයින් උන්වහන්සේ ඇවිදගෙන එනවා. ඇවිදගෙන එන අවස්ථාවේදී ගෝලියෝ ඒ අවතාරයක් කියලා බයෙන් කැමර ගහනවා. අපි හැමෝම ඒක දන්නවා. ඒ අවස්ථාවේදී යේසුස් වහන්සේ ඉදිරිපිට එක්තරා හඬක් උන්වහන්සේට එනවා. මොකක්ද ඒ හඬ? පේතෘස්තුමා ඔන්න කතා කරනවා. පේතෘස්තුමා හැම විටම මැද්දට පැනලා කතා කරලා තිබෙනවා. බාධා කරන්නටම නෙමෙයි. ඔහු ඉක්මනින් උත්තර දෙනවා. පේතෘස්තුමා යේසුස් වහන්සේට කියනවා ස්වාමිනී ඒ ඔබ වහන්සේ නම් මුහුද පිට පයින් එන්න මටත් අනකල මැනව. මොකද ඔහු දන්නවා දැන් ටීකට ඉස්සෙල්ලා යේසුස් වහන්සේ පැය කීපයකට ඉස්සෙල්ලා මාත් එක්ක හිටියා. මම උන්වහන්සේව දන්නවා. එතකොට මේ අවතාරයක් වෙන්න ඇති. එහෙමනම් මොකද මේක යේසුස් වහන්සේ නම් උන්වහන්සේ මට උත්තර දෙනවා හරියට. ඒ නිසා එයා කතා කරලා කියන ස්වාමිනී ඒ ඔබ නම් ඔබ වහන්සේ දැන් මුහුද පිට පයින් එනවනේ. මටත් මුහුද පිට පයින් එන්න ඔබ වහන්සේ අන කරන්න. අපි ඒ වගන්තිය කියවා ගනිමු 29 වෙනි පදය. වරෙන්නයි උන්වහන්සේ කීසේක. දැන් අපේ නව අනුවාදයේ සඳහන් කරනවා එන්න. පැරණි අනුවාදයේ වරෙන්න කියලා තිබෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් come C-O-M-E. සිංහලෙන් යන්න අල්නයන්න නයන්න එන්න. පැරණි අනුවාදයේ ගන්නවා නම් වරෙන්න. එතකොට වයන්න රයන්න අල්නයන්න නයන්න. එතකොට ඉංග්‍රීසියෙන් වගේම අකුරු 4ක් තිබෙනවා. යේසුස් වහන්සේ එච්චරයි කියන්නේ එන්න වරෙන්න come. දාබර සහෝදරයා සහෝදරිය මේ වෙතට තමයි අද දවසේදී අපගේ අවධානය යොමු කරන්නේ. මොහොතක් සිතන්න අපි හැමෝම මිනිස්සු. ඒක ඇත්ත කිසිදු වෙනසක් නැහැ. අපේ මනුෂ්‍යත්වය තුළ විවිධ අධිකාරීත්වයන් තිබෙනවා. අපි ගරු කරන පුද්ගලයන් සිටිනවා. උදාහරණයක් ඇරෙට අපේ දේශය ගැන හිතලා බලන්න. අතිගරු ජනාධිපතිතුමා ගැන හිතලා බලන්න. එතුමා මේ රටේ පළවෙනි පුරවැසියා. අපි එතුමාට ගෞරව දක්වනවා. එතුමාගේ රෑන්ක් එක නිසා. එතකොට ඊට අමතරව තවත් ගෞරවාන්විත අපි ගරු කරන ආගමික පුද්ගලයෙක් වෙන්න පුළුවන්. වෙනත් අපේ ගුරුවරයෙක් වෙන්න පුළුවන්. අපේ වැඩිහිටියන්, දෙමව්පියන් සහ ඕනෑම අංශයක් පිළිබඳව හිතලා බලන්න. එතකොට ව්‍යාපාරිකයන්, තවත් ධනවතුන්, දැන් ශ්‍රී ලංකාවට එහයින් ගියාම ලෝකේ වෙනත් රටවල් වල දාබර සහෝදරයා සහෝදරිය. ඒක ඊටාම වැදගත් මේ රාත්‍රියේදී අපි මෙනෙහි කිරීම. එතකොට ඒ අනුව එයාගේ වචනයට විශාල අධිකාරීත්වයක් තිබෙනවා. බලයක් තිබෙනවා. යම් කිසි කෙනෙක් යම් වචනයක් ප්‍රකාශ කරපුවාම ඒ පුද්ගලයා නිසා ඒ වචනයට තිබෙන අපි ඉංග්‍රීසියෙන් කියනවනේ අර weight එක කියලා බර හරි විශාලයි. ඒක එයා කියපු නිසා වෙන කෙනෙක් කියනවට වඩා මනුෂ්‍යත්වය තුල අපි හැමෝම එකයි. නමුත් ඒ නිලය නිසා ඒ වචනයට ඕනෑම දෙයක් සිදු කරන්නට පුළුවන්. ඒ වෙලාවේදී ඕනෑම තීරණයක් ගන්න පුළුවන්. මං හිතනවා ඔබ මේක තේරුම් ගන්නවා කියලා මට විස්තර කරන්නට අවශ්‍ය නැහැ. නමුත් සමහර පුද්ගලයෙක් වචනයක් කියනවා. යම් දෙයක් සිදු වෙනවා. නමුත් ඒ වචනේම තවත් කෙනෙක් කිව්වහම ඒකට ලැබෙන මූල්‍යමය පහසුකම් මුදල් ප්‍රමාණය හෝ ඒ වැඩේ සිදුවෙන ආකාරය, කැපවෙන ආකාරය තවත් අය හරි විශාලයි. එක අත්සනක් නිසා ලියුමකින් සිදුවෙන ප්‍රමාණයේ විශාලත්වය තීරණය වෙනවා. මා කියන්ට යන්නේ මොකක්ද කියන එක ඔබට පැහැදිලි වෙනවා කියලා මං හිතනවා. දැන් අපි යේසුස් වහන්සේ ළඟට පැමිණෙමු. මෙන්න මේකයි වචනේ බලය. එක මිනිසෙකුගේ වචනයක් ලබා ගන්න පිණිස ඔබ දවස් ගණන්, ඔබ මාස ගණන්, අවුරුදු ගණන් බලාගෙන සිටිනවා.
එක මිනිසෙකුගේ අත්සනක් ලබා ගන්න, යම් ආයතනයකින් පිළිතුරක් ලබා ගන්න ඔබ වසර ගණන් සිටිනවා. ඒ අත්සන තිබුණාම ලෝකේ ඕනෑම රටකට ඔබට යන්න පුළුවන්. ඕනෑම ස්ථානයකින් මුදල් ගන්න පුළුවන්. ඕනෑම ස්ථානයකට ඔබට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා හෝ ඒ ආයතනයේ නිල මුද්‍රාව නිසා. දැන් නැවත මම ඔබට ප්‍රකාශ කරන අපි යේසුස් වහන්සේ ළඟට පැමිණෙමු. යේසුස් වහන්සේ කියනවා එන්න, come. එච්චරයි, එන්න. දැන් මුහුද පිට ලෝකේ කවුරුත් ඇවිදලා නැහැ, ඇවිදින්න බෑ. යේසුස් වහන්සේ පේත්‍රුසුයි පමණයි. අපි එක පසු අපි අවධානය යොමු කරනවා. එතකොට යේසුස් වහන්සේ මුහුද පිට, ඒ කියන්නේ කිසිවෙකුට කරන්න බැරි දෙයක් මුහුද පිට පයින් ඇවිදගෙන එනවා. ගෝලියෝ සියසින් දැක්කා. ඇයි ඒගොල්ලෝ අවතාරයක් කියලා කෑ ගැහුවේ? ඇත්තටම ඒගොල්ලන්ට විශ්වාස කරන්න බැරුව ගියා යේසුස් වහන්සේ මුහුද පිට පයින් එන්න තරම් බලයක් උන්වහන්සේට තිබෙනවයි කියලා. උදාහරණයක් ඇටියට මේ බයිබල් කොටස අවසන් වෙන්නේ 33 වෙනි පදයෙන්. එතනදී අපිට 33 වෙනි පදේ සඳහන් කරනවා එවිට, ඒ කියන්නේ උන්වහන්සේ මුහුද පිට පයින් ඇවිල්ලා උන්ව බේරගත්තට පස්සේ එවිට ඔරුවේ සිටි අය ඒකාන්තයෙන්ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝය කියා උන්වහන්සේට නමස්කාර කළෝය. මට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි ඔබ දැන්ද ඒක දන්නේ කියලා. හැබැයි අපි එතන හිටියන මොනව කරයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපි ගොඩ නැගෙන්න ඕනේ. අපි ඊශ්‍රායල් සෙනගටත් සමහරලාට අපි දොස් කියන ඒගොල්ලෝ කරපු වැරදි වලට සුදු බයිබලයේ තුල ඒත් එක්කම අපි අද ගෝලයන්ටත් දොස් කියන ඒගොල්ලන්ගේ අඩුපාඩු නිසා. අපේ ජීවිතවලත් බොහෝ අඩුපාඩුකම් තියෙනවා. ඒකයි අපි මේ දේශනාව බලන්නේ, මේවා අපි හදා ගන්න ඕනේ. නමුත් ඇයි දැන් මෙච්චරලා ඔබ දන්නේ නැද්ද උන්වහන්සේ දේව පුත්‍රයා කියලා? දැන් මීට පැය කීපයකට කලින් උන්වහන්සේ රොටි පහකිනුයි මාළු දෙකකුනුයි 5000කට කන්න දුන්නා. ඔබට බයිබලයක් තිබුණා නම් බලන්න මීට කලින් සිදුවීම ඒකයි. ඒතර උන්වහන්සේ කරපු හාස්කම් ඊට කලිනුත් වාර්තා වෙලා තිබෙනවා. දැන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ඇදහිල්ලේ මදභාවය උන්වහන්සේ ගැන බොහෝ ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ. එතකොට ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නෑ ඒගොල්ලෝ විශ්වාස කරන ස්වාමින් වහන්සේ මුහුද පිට පයින් ඇවිල්ලා ඔවුන්ව බේරා ගනිමි කියලා. එතකොට දයාබර සහෝදරයා සහෝදරිය, යේසුස් වහන්සේ මුහුද පිට පයින් එනවා කියලා දැකලා ඒ යේසුස් වහන්සේ නොවේ කියන ඒගොල්ලන්ගේ ඇදහිල්ලේ මදභාවය නිසා ඒගොල්ලෝ අවතාරයක් කියලා හයියෙන් කෑ ගැසුවා. ඒගොල්ලෝ මොර ගැසුවයි කියලා අපිට බයිබලයේ සඳහන් වෙනවා. දැන් යේසුස් වහන්සේ මුහුද පිට පයින් ඇවිදගෙන එනකොට පේත්‍රුස් කියනවා ස්වාමීනි, ඒ ඔබ වහන්සේ නම් මටත් මුහුද පිට පයින් එන්න ඔබ වහන්සේ අණ කරන්න කියලා. එතකොට යේසුස් වහන්සේ යාට කියනවා එන්න. එච්චරයි උන්වහන්සේ කියන්නේ, වෙන මොකුත් කියන්නේ නැහැ, එන්න. එතකොට අපිට හිතන්න වෙනවා යේසුස් වහන්සේ කවුද? උන්වහන්සේ කවරෙක්ද? උන්වහන්සේගේ වචනයට එච්චර අධිකාරීත්වයක් කොහෙන්ද? එතකොට අපි දකිනවා පේත්‍රුස් බෝට්ටුවෙන් පය තබලා යේසුස් වහන්සේ වෙතට පයින් ඇවිදගෙන යනවා. එච්චරයි. වෙන දෙයක් නෙමෙයි. එයා බෝට්ටුවෙන් කකුල ඉස්සරහට තියලා එයා ඇවිදගෙන යනවා. දැන් මෙහිදී අපි ඒ කාරණේ මදක් පසුව අපේ අවධානය යොමු කරන්න යනවා. එතකොට කවුද Tamanට බෝට්ටුවෙන් කකුල වතුර පිට තබලා පයින් එන්න කියලා කිව්වේ? දයාබර සහෝදරයා සහෝදරිය, මම ඒකයි මේ දේශනේ ආරම්භයේදී කිව්වේ මනුෂ්‍යත්වය තුල අපි හැමෝම එකයි. නමුත් අපේ රෑන්ක් එක නැත්තම් අපේ නිලය තුල යම්කිසි අධිකාරීත්වයක් අපිට ලබා දී තිබෙනවා. මනුෂ්‍යත්වයේ වෙන්කිරීමක් නෙමෙයි. මනුෂ්‍යත්වයේ තුල වෙන්කිරීමක් කරන්න බෑ මේ ලෝකෙ කිසිම කෙනෙකුට. අපි හැමෝම මනුෂ්‍යත්වයේ තුල එකයි. දෙවියන් වහන්සේ අපව එකාකාරයකව මවලා තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තම කාන්තාවන් පුරුෂයන් කියලා හිතන්න. කාන්තාවක් කියන්නේ කාන්තාවක්. එතකොට පුරුෂයෙක් කියන්නේ පුරුෂයෙක්. නමුත් මනුෂ්‍යත්වයේ තුල අපි දෙගොල්ලෝ මේකයි. නමුත් කාන්තාවකගේ භූමිකාව වෙනයි, පුරුෂයෙකුගේ භූමිකාව වෙනයි. දැන් පුරුෂයන්ම කොටසක් ගත්තත් යම් කිසි ආයතනයක වෙන්න පුළුවන්, යම් තැනක වෙන්න පුළුවන්. එයාගේ අධ්‍යාපනය සහ එයාට තියෙන හැකියාවන් සහ එයාගේ මට්ටමත් එක්ක එයාට යම් කිසි නිලයක් තිබෙනවා. ඒ නිලය තුල තිබෙන අධිකාරීත්වය වැඩි. එහෙම නැතුව ලෝකයක් පවතින්නත් බෑ නේද? ආයතනයක් ගත්තත් යම් කිසි නිලධාරීන් සිටිනවා. යම් කිසි විශාල දෙයකට අවසරයක් දෙන්න උනාම එයා ඊට වඩා ඉහළින් සිටින නිලධාරියෙක් ළඟට ඒ පෝරමේ හෝ ඒක අරගෙන යනවා. ඒක පෙන්වන්න අත්සනක් අරගෙන එන්න. මොකද ඒකත් එක්ක යාට වගකීම වැඩි. එතකොට දැන් පේත්‍රුස්තුමාට එන්න කියන මේ අකුරු තුනෙන් මේ වචන එක වචනයයි මේ දේ සඳහන් කරන්නේ මේ මුළු ලෝකයත් එහි ඇති සියල්ලත් මවා පාලනය කරන දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න් වහන්සේ. සුද්ධ බයිබලයේ සඳහන් කරනවා උන්වහන්සේ කරන කොටගෙන, උන්වහන්සේ වාක්‍යanu යේසුස් වහන්සේ කරන කොටගෙන තමයි දෙවියන් වහන්සේ මේ සියල්ලම නිර්මාණය කරේ කියලා. අපිට හේබ්‍රෝ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සඳහන් කරනවා උන්වහන්සේව සියල්ලට උරුමකාරයා කළසේක,
උන්වහන්සේ කරන කොටගෙන ලෝකවල් සෑදූසේක. ලෝකවල් සැදුවේ වාක්‍යානෝ කරන කොටගෙන. එතකොට යොහන්තුමාගේ සුභාරංචි පළවෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා හරිම අලංකාරමත් ලෙස උන්වහන්සේ කරන කොටගෙන සියල්ල සාධන ලද්දේය. සාධන ලද කිසිවක් උන්වහන්සේ නැතුව සාධන නොලද්දේය. එමදේම. එතකොට යේසුස් වහන්සේ වාක්‍යානෝ දෙවියන් වහන්සේගේ වචනය. මේ වචනය තමයි මාංශවත් උනේ. යොහන් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ හරිම ලස්සනයි. සමහරුන්ට මේක තේරුම් ගන්න අමාරුයි. පටලවගෙන තිබෙනවා. අවබෝධයෙන් එහාට ගිහිල්ලා තිබෙනවා. මෙන්න බලන්න පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ මොනවද කියන්නේ කියලා. පටන් ගැන්මේදී වාක්‍යානෝ සිටසේක. වචනය. වාක්‍යානෝ දෙවියන් වහන්සේ හා සමග සිටසේක. වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටසේක. දැක්කද? මිනිසෙකුගේ වචන ඔහුගෙන් වෙන් කරන්න බෑ. ඒතකොට දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේගෙන් වෙන් කරන්න බෑ. වාක්‍යානෝ දෙවියන් වහන්සේව සිටසේක. එතකොට 14 වෙනි පදේ අපිට ලස්සනට කියනවා එම වාක්‍යානෝ එම වචනය යේසුස් වහන්සේ මාංශවත් උනායි කියලා. ඒ තමයි නත්තල් දවසේ උපන් යේසුස් වහන්සේ. පටලවා ගන්නට අපිට දෙයක් නැහැ. මේක තමයි සත්‍යතාවය. යේසුස් වහන්සේ නම් මාංශවත් වූ දෙවියන් වහන්සේය. ඒකයි දේව පුත්‍රයාණන් කියලා සඳහන් කරන්නේ. එතකොට 3 වෙනි පදේ අපිට සඳහන් කරනවා ඒ වචනය කරන කොටගෙන සියල්ල සාධන ලද්දේ කියලා. සාධන ලද කිසිවක් උන්වහන්සේ නැතුව සාධන නොලද්දේ කියලා කියනවා. දැන් සහෝදරයා සහෝදරිය හරිම ලස්සනයි. අපි කොලොසි පොතට යනකොට කොලොසි පළවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ සිට සඳහන් කරනවා උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ ස්වරූපයයි. මේ කතා කරන්නේ යේසුස් වහන්සේ ගැන. මුළු මැවිල්ලේ කුළුදුලානෝය. දැක්කද? මක්නිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවේත් ඇති පෙනෙන්නා වූ දේවල්ද නොපෙනෙන්නා වූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුල මවන ලද්දේය. සියලු දේ උන්වහන්සේ කරන කොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ. 17 වෙනි පදේ කියන උන්වහන්සේ සියල්ලටම පළමුවෙන් සිටිනසේක. සිටිසේක නෙමේ. සිටිසේක නම් යම් කිසි දවසක යම් කිසි තැනක හිටියයි කියන එක. ඒ කියන්නේ එතකොට උන්වහන්සේ හිටියා ඊට ප්‍රථමයෙන් හිටියේ නැහැ කියන එක. සිටිසේක නෙමේ මෙතන කියන්නේ සිටිනසේක. සියල්ලද උන්වහන්සේ තුල පවතින්නේය. දාබර සහෝදරයා සහෝදරි. එතකොට මෙතනදී මැවිල්ලේ කුළුඳුලානෝය කිව්වම මේ කුළුඳුලා කියන වචනේ අර්ථය උන්වහන්සේට තිබෙන අයිතිය ඒ ප්‍රමුඛ තැන උන්වහන්සේ සියල්ලම උන්වහන්සේ යටතේ තබාගෙන සිටිනවා. එතකොට උන්වහන්සේ තමයි සියල්ලම හදලා තිබෙන්නේ. සියල්ලම උන්වහන්සේ හැදුවේ. සියල්ල කිව්වහම සියල්ලම උන්වහන්සේ තමයි හැදුවේ. හරිම ලස්සනම දේ තමයි 16 වෙනි පදේ අවසන් කරන උන්වහන්සේ උදෙසා මවන ලද්දේ කියලා ඒක අවසන් කරනවා. ඒ කියන්නේ උන්වහන්සේ සියලු දේම උන්වහන්සේ කරන කොටගෙනද උන්වහන්සේ උදෙසාද. උදාහරණයක් ඇටියට එතකොට මේ මුළු ලෝකෙම උන්වහන්සේ කරන කොටගෙන හැදුවා. උන්වහන්සේ උදෙසාත් හැදුවා. උදාහරණයක් ඇටියට ඔබ යනවා වඩු කර්මාන්තකරුවෙක් වෙතට ගිහිල්ලා කියනවා මට මේසයක් හදලා දෙන්න. එතකොට මේ ආයතනෙන් ඉල්ලා සිටිනවා. ඒක හදන්නේ කවුද? එතුමා හදන්නේ. හැබැයි වඩු මහත්මයා මේක හැදුවත් හදන්නේ ඔබ උදෙසාය. එතකොට යේසුස් වහන්සේ කරන කොටගෙන සියල්ල හැදුවා. හැබැයි හදලා තියන්නේ උන්වහන්සේ උදෙසා. යේසුස් වහන්සේ සැබවින්ම දෙවියන් වහන්සේය. උන්වහන්සේ කරන කොටගෙන මේ ලෝකේ හැදුවා විතරක් නෙමෙයි හදලා තිබෙන්නේ උන්වහන්සේ උදෙසාය. එහෙනම් ඔබ උන්වහන්සේ උදෙසාය. මේ මුළු මැවිල්ල දෙවියන් වහන්සේගේ පුත්‍රයා උදෙසාය. දෙවියන් වහන්සේ උදෙසාය. දයාබර සහෝදරයා සහෝදරිය අපි ඉක්මනින් පැමිණෙමු අපේ දේශනාවේ කරුණු අපි තේරුම් ගන්න පිණිස. යේසුස් වහන්සේ සිය ගෝලයා වන පේතෘස්තුමාට කතා කරලා කියනවා එන්න. එතකොට ඔබට පැහැදිලිද මේ මුළු ලෝකයත් එහි ඇති සියල්ලත් මැව්ව දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ වචනේ බලය. පේතෘස්තුමා බෝට්ටුවෙන් කකුල එළියට තියලා ජල මත ඇවිදෙමින් ගියා. ලෝකේ වෙන කිසිම කෙනෙක් යේසුස් වහන්සේ හැර මුහුද පිට වතුර පිට පයින් ඇවිද්දේ නැහැ පේතෘස්තුමා හැර. මේ රාත්‍රියේ මම ඔබෙන් අසා සිටිනවා. මොහොතක් නිශ්චල වෙන්න. නිශ්ශබ්ද වෙන්න. ඔබෙන් අහන්න ඔබේ ප්‍රශ්නේ මොකද්ද? දැන් ඔබ ගිලගන්න දැන් මේ යේසුස් වහන්සේගේ ගෝලයන්ව ගිලගන්න එන්නේ මොකද්ද මේ වතුර? ඒ ප්‍රශ්නේ මැද්දෙම ගමන් කරන්න. ඒක පාගන්න. බලන්න ඔබේ ප්‍රශ්නේ පාගන්න ඔබට හැකියාව ලැබිලා තිබෙනවා. මේ වතුරටනේ බය හිටියේ දැන්. මේ ගැඹුරට ගිල්ලා මැරෙයි කියලා. ඒකනේ දැන් මේ කැමර දුන්නේ. ඒකනේ ඒගොල්ලන්ගේ ජීවිතේ දැන් ලොකුම ප්‍රශ්නේ. ඔබේ ප්‍රශ්නේ මොකද්ද? ඔබ හිතලා බලන්න. නමුත් මේ ප්‍රශ්නේ මැද්දේ යේසුස් වහන්සේ ඇවිදගෙන එනවා. යේසුස් වහන්සේ ඔබ කියයි නේද? අනේ දෙවියන් වහන්සේ බලවන්තයි, යේසුස් වහන්සේ බලවන්තයි ප්‍රශ්නේ මැද්දේ ඇවිදලා මාව ගලව ගන්න.
ඒක හොඳයි. හැබැයි අපි හිතන අපිට මුකුත් කරන්න බෑ කියලා. ඒ දෙවියන් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ අවසර දෙනවා ඔබටත් ඔබ ගිලගන්න තිබෙන ප්‍රශ්නේ මතම ඇවිදලා ගමන් කරන්න. ඇවිදලා එන්න උන්වහන්සේ යන කරනවා. එතකොට කොහොමද මේක කරන්න පුළුවන්කම ලැබුණේ? ඒක තමයි මගේ ප්‍රශ්නේ. ඒකට තමයි මම වැඩිපුර කාලය ගත්තේ. ගීතාවලිය 138 දෙවනි පදේ කියනවා B කොටසේ සඳහන් කරන ගීතාවලිය 138 දෙවනි පදේ B කොටස දෙවන කොටසේ කියන්නේ. එතන කියනවා උන්වහන්සේ තමන්ගේ නාමයටත් උඩින් උන්වහන්සේගේ වචනේ උසස් කරයි කියලා. අපි සමාජයේ කතාවට කියනවානේ වචන වෙනස් කරන්න එපා කියලා. ඔබ වචනයක් කිව්වොත් ඔබ කිව්ව විදියට කරන්න කියලා කියනව නේද? ඔබේ වචනේ ලෙසම වචනේ තුලම ඔබ ඇවිදින්න ඕන කියලා අපි කියනව නේද? වචනේ වෙනස් වෙනවා කියලා කියන්නේ අපි මේ මිනිස්යව විශ්වාස කරන්නේ නැහැ. එතකොට දෙවියන් වහන්සේ තමන්ගේ වචනේ තමන්ගේ නමටත් වඩා උඩින් තිබ්බයි කියලා බයිබලයේ සඳහන් කරනවා. ඔබ සටහන් කරගන්න ඉන්නවා නම් ඒ අය උදෙසා මම සඳහන් කරනවා යෙරමියා 20 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. ඊටම වැදගත්. යෙරමියා කියනවා ඔබගේ වචනේ මම කතා කරේ නැතිනම් ඒක මට විශාල ගැටලුවක් කියලා. ඔබගේ වචනේ මම කතා කළ යුතුමයි. ඔයගලන්ට මතකද ලූක් 24 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ට නමුත් ගෝලයන්ට සැක තිබුණා. එම්මාවුස් කියන නගරයට යනකොට යේසුස් වහන්සේ අන්‍යාකාරයෙන් ගෝලියෝ දෙදෙනෙකුට පෙනිලා ඔවුන් එක්ක කතා කරමින් යනවා. ඊට පස්සේ පසුව ඔවුන් ගෙදරට ගියාට පස්සේ යේසුස් වහන්සේ උන්ට දර්ශනය වෙනවා නියමාකාරයෙන්. එතකොට එතන සඳහන් කරනවා මගදී උන්වහන්සේ අපිට ලියවිලි පෙන්වා දෙනකොට අපේ සිත් දෑවා නොවේද කියලා. ඒ කියන්නේ අපේ සිත් පිච්චුණා නොවේද කියලා. බලන්න දෙවියන් වහන්සේගේ වචනේ බලය. ඒ වචනේ කතා කරනකොට අපි පිච්චෙනවා, අපි දැවෙනවා. දෙවියන් වහන්සේගේ වචනය ඇත්තටම බලවන්තයි. හේබ්‍රව් 4:12 වෙනි පදේ සඳහන් කරනවා උන්වහන්සේගේ වචනය දෙමුහත් කඩුවක් කියලා. හරි තිවුණුයි කියලා. නහර ඇටමිදුළු සන්ධි බෙදී යනවා, කැපිලා යනවා. ඒක අපේ සිද්ද සිතවිලිද විමසනවයි කියලා. දේව වචනේ සුළු වෙන්නේ නැහැ. දේව වචනය සඳහන් කරන හරියට වතුර ආකාශයෙන් වැටිලා ගොවියාට අවශ්‍ය කරන පළ දීලා නැවත ආකාශයටම හැරිලා යනවා වගේ. දෙවියන් වහන්සේගේ වචනේ නිෂ්ඵල වෙන්නේ නැහැ කියලා. ගීතිකාකරු කියනවා පොළොවේ සත්වරක් පිරිසුදු කරන ලද රිදී වලට වඩා ස්වාමින් වහන්සේගේ වචනේ පිරිසුදුයි කියලා. ඒ වචනේ බලවන්තයි. ඔබ විශ්වාස කරනවා නම් ඒ දෙවියන් වහන්සේගේ වචනය ඔබට ජල මත ඇවිදින්න පුළුවන්. ඒකේ අදහස් කරන්නේ ඔබගේ ප්‍රශ්නය ජය ගන්න ඔබට හැකියාව තිබෙනවා ඒ වචනයට ඔබ ඉඩ හරිනවා නම්. අපි හැම වෙලේම කතා කරන්නේ යේසුස් වහන්සේ මූද පිට පයින් ඇවිද්ද කාරණේ පමණයි. ඒක අපි දන්නවා උන්වහන්සේ බලවන්තයි. නමුත් පේතෘස් තුමත් ඇවිද්දා. ඒකයි මම ඔබට කිව්වේ දෙවියන් වහන්සේට ඔබේ කාරණා බාර දීලා ඔබ වෙනත් පැත්තකට හැරෙන එක නෙමෙයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ කියන ඔබ ඇදහිල්ලෙන් පැමිණෙන්න. බෝට්ටුවේ ඉන්න අනිකුත් අයට බෝට්ටුවෙන් බහින්න බැරුව ගියා. අනිත් 11 දෙනාම බැස්සේ නෑ. පේතෘස් තුමා විතරයි බැස්සේ. ඒතර පේතෘස් තුමා අනිත් අයට වඩා විශේෂයි. පේතෘස් තුමාට උනන්දුවක් තිබුණා මේක කරලා බලන්න ඕනේ කියලා. දැන් අනිත් අයට ඇදහිල්ල තිබ්බනම් ඒගොල්ලන්ටත් බහින්න තිබුණා බෝට්ටුවේ එළියට. ඒගොල්ලෝ බැස්සේ නෑ ඇත්තටම. දයාබර සහෝදරයා සහෝදරිය. ඒ තමන්ගේම සුරක්ෂිතභාවයන් තුල රැඳිලා හිටියා. තමන්ගේම අදහස් තුල රැඳිලා හිටියා. තමන්ගේම බයට ඉඩ දීලා හිටියා. නමුත් පේතෘස් තුමා පමණයි බැස්සේ. හොඳින් අහගන්න අවසන් කරන්න ප්‍රථමයෙන් දයාබර සහෝදරයා සහෝදරිය. එක කකුලක් බෝට්ටුවේ තියාගෙන හිමීට අනිත් කකුල තියලා බැලුවේ නෑ එයා. එහෙම ඔබ හිටියේ නෑ. එයා ගියා. යන්න මොකද්ද වෙන්නේ? බෝට්ටුව එයාගෙන් ඈත් වෙනවා. යේසුස් වහන්සේ ටිකක් දුරින් ඉන්නේ. පැනලා උන්වහන්සේව අල්ලගන්න බෑ. එතකොට එයා මැද්දට පැමිණෙනවා. දැන් එයාට ආපස්සට හැරුණොත් බෝට්ටුවක් නෑ. යේසුස් වහන්සේත් ඉන්නේ දුරින්. අවදානමක් අරගෙන යේසුස් වහන්සේගේ වචනයට කීකරුව පේතෘස් තුමා ගියා. පේතෘස් තුමා මුහුද පිට පයින් ගියා. අපි දන්නවා එතුමා හුළඟ දෙස බලලා එයා බය වෙලා ගිලුණයි කියලා උන්වහන්සේ බේරගත්ත බව මේ කතන්දරය දන්නවා. අපි ඒක ලබන සතිය ඇත්තටම බලනවා. නමුත් අපි නෙගටිව් එහෙම නැත්නම් අසුභවාදී දේවල් පමණක් බලන්න හොඳ නැහැ. අපි මෙතනදී සුභවාදීව බලන්න ඕනේ. එයා ඇවිද්දා. මං අහන ප්‍රශ්නේ එකයි. කොහොමද එයාට ඒක කරන්න පුළුවන් උනේ? ලෝකයේ මැව් දෙවියන් වහන්සේගේ පුතා. ඒ පුත්‍රයා අන කරනවා එන්න. මූද මැව්වේ උන්වහන්සේ. ඒකයි මම ඔබට මේ දේශනාව ආරම්භයේදී උදාහරණ දුන්නා. එක එක මිනිස්සුන්ට තිබෙන නිලය. රටක ජනාධිපතිතුමෙක්. එයාට තිබෙන අධිකාරීත්වය, එයාගේ වචනවල තිබෙන බලය, එයා කතා කරපුවම සිදුවෙන දේ, පොලිසිය අධිකාරියලත් නිලධාරීවරයෙක්, එතුමාගේ බලය, එතුමාගේ වචන, එතුමාගේ අත්සන, තවත් වෙනත් උත්තමයෙක්. එතකොට මේ ලෝකයත් එහි ඇති සියල්ලත් මවා පාලනය කරන මහෝත්තම දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ වචනේ අධිකාරීත්වය කොපමණ ඉහළ නොවේද? උන්වහන්සේගේ වචනය තමයි ශුද්ධ වූ බයිබලය. ගිය සතියේ පිට සතියේ මම හිතන්නේ අපේ අවධානය යොමු කර අපි 95%ක්ම කරුණු දන්නවා. දන්නේ නැතුනේ මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. බයිබලය අපේ අතේ තිබෙනවා. මේක සුළු කරන්න එපා.
අනිත් පොත් සමග මේක සංසන්දනය කරලා සාමාන්‍ය පොතක් නවකතාවක් විදියට මේක හිතන්න එපා. ඔබේ ගෙදර බයිබලයක් ඇත නමුත් කියවන්නේ නැත. ඒ තත්ත්වෙට ඔබ පත් වෙන්න එපා. මේක මෙනෙහි කරන්න. ලෝකයේ මැව් දෙවියන් වහන්සේගේ වචනය ඔබේ ජීවිතයට ලබා ගන්න. ඉර සඳ තාරකා ඇල්ලදොල ගංගා සතුන් හැම දෙයක්ම අපව මැව්වේ වචනයෙන්. ඒ වචනේ බලවන්තයි. ඒ වචනේ ඔබේ ජීවිතයට ජීවමාන දෙයක් බවට පත් කරගන්න. බීජයක් ඇටියට ඔබගේ හදවත තුළ පැල කරගන්න. ඒක වර්ධනය වෙනවා. ඔබට පුළුවන් ඔබ ගිලගන්න එන, ඔබේ දරුවන්ව ගිලගන්න එන, ඔබේ පවුල නාස්ති කරන්න එන, ඔබේ රටේ ප්‍රශ්න ඇති කරන්න එන, ඔබේ සභාවේ වියවුල් කරන්න එන සියලු ප්‍රශ්න මැද්දෙන්ම ඔබට ගිහිල්ලා ජය ගන්න හැකියාව ලැබෙනවා. උන්වහන්සේගේ වචනෙට කීකරුණොත්. ඔබ කියනවා ස්වාමිනී මගේ ප්‍රශ්නෙට ජය තිබෙනවද? උන්වහන්සේ කියනවා ඔව් එන්න. උන්වහන්සේ බලවන්තයි. දෙවියන් වහන්සේ මගේ දේශය ආශිර්වාද කරලා උසස් කරන සේක්වා. ආමේන්. අද වැඩසටහන ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් වුණා යයි සිතනවා. ඔබගේ අදහස් යෝජනා අපට ලියන්න. අපගේ ලිපිනය TWR ලංකා තැපැල් පෙට්ටි අංක 2 පුත්තලම. නැවතත් එම ලිපිනය TWR ලංකා තැපැල් පෙට්ටි අංක 2 පුත්තලම. දැන් ඔබටත් පුළුවන් අපට කතා කරන්න. අපගේ දුරකථන අංකය 0.73යි 77යි 634. එම අංකය නැවතත් 0.70යි 33යි 77යි 634. මේ වැඩසටහන ඇසීම තුළින් ඔබ ජයග්‍රාහකයෙක් කිරීමටයි අප සූදානම් වන්නේ. ඒ සඳහා ඔබ කළ යුත්තේ මා කියන දුරකථන අංකයට මිස් කෝල් එකක් ලබා දීමයි. අපගේ දුරකථන අංකය 0.71යි 983යි 33යි 44. එම අංකය නැවතත් 0.71යි 983යි 33යි 44. ලබන සතියේත් සුපුරුදු වේලාවට මේ වැඩසටහන තුළින් හමු වෙනතුරු අදට අපි ඔබගෙන් සමුගන්නවා. මහිමය ගෙනෙමු දෙවිඳුට හදවතින්. බෙහෙවින් දුක් විඳ උවදුරු පසු කරමින් පිවිසෙමු අප සැම දෙව් රජයට නියතින්. සිත් සවි කරගෙන පීඨා ඇදහිල්ලෙන් සනසමු වන් අය පීඩා විඳි මෙලෙසින්. නිසකව පැමිණෙන කරදර පීඩාවන් දිවි මග අහුරයි හදවත පෙළා දුකින්. ජයගමු මේ සැම ජීවිත බාධාවන්. මහිමය ගෙනෙමු දෙවිඳුට හදවතින්. ඉවසිලිවන්තව සමිඳුන් තුළ රැඳෙමින් දිරිමත් වන්නෙමු නිරතුරු ප්‍රීති හදින්. ක්ලාන්ත නොවන්න අදිටන් කර ගනිමින් පියවර නදනෙමු පෙරටම දෙව් බලයෙන්. නිසකව පැමිණෙන කරදර පීඩාවන්. මෙය TWR ලංකා ඉදිරිපත් කිරීම. ජයගමු මේ සැම ජීවිත බාධාවන්. මහිමය ගෙනෙමින් දෙවිඳුට හදවතින්. මහිමය ගෙනෙමින්